Okay, just the මේ ඔයාලට අරගෙන ඉන්නේ 2026 වසරේ හොලිවුඩ් සිනමාවෙන් නිකුත්ුණු නම ඇහුව ගමන් පොඩි කුතුහලයක් වගේම හාස්‍යයක් දැනෙන මයික් ඇන් නික් ඇන් ඇලිස් චිත්‍රපටයේ විචාරයයි. මේක බඩි ඇක්ෂන්, කොමඩි සහ සයිෆයි කියන අංශ දෙකේ අපූර්ව මිශ්‍රණයක්. ප්‍රධාන චරිත හතරක් වටා ගෙතුණු මේ කතාව ඔබ එක මොහොතක්වත් කම්මැලි කරන්නේ නැති අතිශය වේගවත් නිර්මාණයක්. චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ ඉතාමත් අමුතු විදියට. මයික් සහ නික් කියන්නේ කාලයක් තිස්සේ එකට වැඩ කරන හැබැයි නිතරම රණ්ඩු වෙන අපරාධ විමර්ශකයන් දෙදෙනෙක්. උන්ගේ සාමාන්‍ය ජීවිතය උඩු යටිකුරු වෙන්නේ එක්තරා රහසිගත පරීක්ෂණයකදී සිදුවන තාක්ෂණික දෝෂයක් නිසා නික්ගේ තවත් පිටපතක් නැත්නම් ක්ලෝන් එකක් නිර්මාණය වීමත් එක්කයි. දැන් මේ නික්ලා දෙන්නයි මයිකුයි අතරට එනවා ඇලිස්. අය තමයි මේ අවුල් ජාලාව විසඳන්න ඉන්න දක්ෂතම ඒජන්තවරිය. මේ හතර දෙනා එකතු වෙලා තමන්ගේ පස්සෙන් පන්නන සතුරන්ගෙන් බේරෙන ගමන් මේ තාක්ෂණික අර්බුදය විසඳ ගන්න උත්සාහය තමයි චිත්‍රපටය පුරාම දකින්න ලැබෙන්නේ. මේක නිකම්ම වෙඩි තබා ගැනීම විතරක් තියෙන කතාවක් නෙවෙයි. මිත්‍රත්වය සහ තමන්ගේ අනන්‍යතාවය ගැන කියන හාස්‍යජනක කතාවක්. චිත්‍රපටයේ කැපී පෙනෙනම දේ තමයි එහි තිර පිටපතේ තියෙන ඩයලොග් සහ හාස්‍ය. නික්ලා දෙන්න අතර සිදුවන පටලැවිලි සහ මයික් ඒ මැද අසරණ වන ආකාරය ප්‍රේක්ෂකයා හිනස්වන්නේ හරිම ස්වාභාවික විදියට. අධ්‍යක්ෂවරයා ඉතාමත් දක්ෂ විදියට සලිත කිරීම සහ කොමඩි එකට ගලපා තියෙනවා. විශේෂයෙන්ම මෙහි එන ඇක්ෂන් ස්ක්වෙන්ස් වලදී භාවිතා කරලා තියෙන කැමරා ශිල්පීය ක්‍රම සහ විෂුවල් ඉෆෙක්ට්ස් ඉතාමත් උසස් මට්ටමක පවතිනවා. එකම නළුවා චරිත දෙකක් නිරූපණය කරද්දී පාවිච්චි කරලා තියෙන තාක්ෂණය කොයිතරම් තාත්විකද කියනවා නම් අපිට ඒ දෙන්නා වෙනස්ම පුද්ගලයන් දෙන්නෙක් වගේ දැනෙනවා. ප්‍රධාන චරිත නිරූපණය කරන නළු නිළියන්ගේ සුසංයෝගය ඉතාමත් විශිෂ්ටයි. වින්ස් වෝගන්ගේ සුපුරුදු හාස්‍යයත් ජේම්ස් මාස්ඩන්ගේ ද්විත්වරංගනයත් චිත්‍රපටයට ලොකු පණක් දෙනවා. ඒ වගේම ඇලිස් ලෙස රංගනයෙන් දායක වන ඒසා ගොන්සල්ස්ගේ ක්‍රියාදාම දර්ශන චිත්‍රපටයට අමුතුම ගැම්මක් එකතු කරනවා. මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වන්නේ වැඩිය හිතන්නේ නැතුව සැහැල්ලුවෙන් රස විඳින්න පුළුවන් සිනමා අත්දැකීමක් වගේම ඕනෑම අර්බුදයකදී කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ වටිනාකමයි. ඔබ 21 ජම්ප් ස්ට්‍රීට් හෝ ෆ්‍රී ගයි වැනි වේගවත් හාස්‍ය සහ ක්‍රියාදාම පිරුණු චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් මයික් ඇන් නික් ඇන් ඇලිස් කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක්. මෙය හුදෙක් සිනමා නිර්මාණයකට වඩා සතියන්ත ඔබේ පවුලේ අය හෝ යහළුවන් එක්ක බලලා හොඳට hina වෙන්න පුළුවන් මට්ටමේ චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය බැලුවට පස්සේ ඔයාලටත් හිතුණද ඔයාලගේ තවත් පිටපතක් හිටියා නම් හොඳයි කියලා? නැත්නම් මේක කරදරයක් වෙයිද? පහලින් කමෙන්ට් කරන්න. අලුත් විචාරයකින් නැවත හමු වෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් පහළ තියෙන bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා. came back. I thought you were a clone. Well, clones aren't real, dummy. And time machines are super grounded in reality.